තං මාරාතිරේක පවරං මුනිරාජතේජං ආදිච්ච බන්දු පවරං ගුමුදාකරං තං පාදාරවින්ද රුචිරං සිරසා නමාමි තෙරක් නැති සාගරය තරමට පවර ගුණයෙන් සරුවෙනා මරු බලය බිඳ තුන් ලොවේ තම තේජසය නිති පතුරනා සෞසතුන් වෙත උතුම් මෙත් සිත කුළුණු ගුණයෙන් විහිදනා ඒ උතුම් සම්බුදුරදුන්ගේ පාපියුම් මම නමදිනා සදෙව්තලාවෙහි වසනා වූ දෙවියන් වෙත ඇරයුම වේවා සත්වග සුවපත් කෙරුවා වූ දහම් අසන්නට පැමිණේවා මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා සිව්බඹ විහරණ දරාගෙන තුරුලේ හොවා සෙනෙහස් ගී ගයමින් අපසනසයි පෙම් පුරාගෙන හදවත තුල දුක් ගීලිය වී ඇත එනමුදු අප දේශ බලාගෙන සිටින මවුනි පියතුමනි මාගේ ඔබ රැක ගමි දිවි පුරාමෙන සමුදුරේ දිය කඳේ තරමට ඔබේ ගුණ ලොව පැතිරිලා ආහසේ තරු කැට වගේ ලොව තුල තිබේ ඔබේ ගුණ විසිරිලා වගේ ඉර හඳ බැබලි බැබලි ඔබේ ගුණ ලොව රජ වෙලා ඒත් අද දින ඒ උතුම් ගුණ යයි ටිකෙන් ටික වියකිලා එදා වෙසක් පුර 15ක් පොහෝ දවසේ දඹදිව් තලාවේ ගයා ශීර්ෂය වෙත සඳ කිරණ කෙමෙන් කෙමෙන් ළඟා වද්දී සව් කෙලෙසුන් නසා ලෞතුරා බුද්ධත්වයට පත් අපේ බුදුරජාණන් වහන්සේ
පුරා වසර 45ක් ලෝවැසි සතුන් කෙරෙහි පතල මහා කරුණාවෙන් යුක්තව දේශනා කොට වදාළ සුවාසූ දහසක් වූ දම් කඳින් නිරතුරුව මව්පිය ගුණය වර්ණනා කරන්නට යෙදුනා. දහසකුත් කම්කටොළු මැද ජීවිතය ජයගෙන අපව ඇති දැඩි කරන අපේ ආදරණීය රත්තරන් අම්මාගේ තාත්තාගේ ගුණය ගායනා කොට කෙසේනම් නිමා කරන්නද? පළමුව අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ අපේ අම්මා තාත්තා පිළිබඳව සම්බුදුමුවින් දේශනා කළ දෑ අපි පළමුව මෙසේ විමසා බලමු. දින්නාහං භික්කවේ න සුප්පතිකාරං වදාමි මාතුච්ච පිතුච්ච. මහණෙනි, මවටද පියාටද යන දෙදෙනාට ප්‍රත්‍යුපකාර කිරීම පහසු නොවේ. සත වර්ෂාධිකයක් ජීවත්වන අයෙක් තමන්ගේ මව එක් අංශයකින්ගෙන අනෙක් අංශයෙන් පියාද දරමින් වසර 100ක් උපස්ථාන කළේ නමුදු ඔහු විසින්ම එම දෙමාපියන්ගේ සිරුරු සුවඳ සුණු ඉලීමෙන් අප්පා පිරිමැදීමෙන් සිහිල් පැන් හා උණු පැන් නැහැවීමෙන් අංග සම්බාහනයෙන් උපස්ථාන කෙරේද? එවැගේම දෙමාපියන් ඒ අංශයන් හිම සිටිමින් මල මූත්‍ර පහ කරන්නේද? එසේ වුවත් මාපියනට උපකාර කළේ හෝ ප්‍රත්‍යඋපකාර කළේ හෝ නොවේමය යනුවෙන් පිංගතුනි අපේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නට යෙදුනා. සුපතල ගුණ කාන්දින් බබලන ලෝවේයි සදා මව්පිය ගුණ ගායමි සෙනෙහස් මාලින් පුදා. ඒ ගුණ වටහාගෙන අපේ බෝ සතුන් නෙදා උවටන් කළා මාපියනට ගුණය රඳා. ලෞතුරා සම්බුදු පදවි ප්‍රාර්ථනය කරමින් දස පෙරුමන් පිරු තවත් එකාත්ම භාවයක ඇත්කුලයක උත්පත්තිය ලබන අපේ මහබෝසතාණන් වහන්සේ ඇස් අන්ධ වූ තමන්ගේ ඇත්මවට උවටැන් කළ ආකාරය මිනිසුන් වන අපට වටිනා ආදර්ශයක්. හිමාල වනාන්තරයේ 80000ක් ඇත් පිරිසට රජුව වාසය කළ අපේ මහබෝසතාණන් වහන්සේ රජ පදවියද පසෙක දමා තමන්ගේ ඇත්මවගේ ගුණය වටහාගෙන විවිධ බාධක අභියෝග මැද තමන්ගේ අම්මාට උවටැන් කළ ආකාරය මිනිස් හදවත් සසල කරවන්නේය. මට රජ පදවි ඕනෑ නැහැ මාගේ අම්මේ ඔබ විඳි දුක් ගැහැට දන්නේමි මගේ අම්මේ ලොව ඇතියාගනාම වස්තුව මගේ අම්මේ ඔබ හැර කවරක්ද කිව මැන මගේ අම්මේ උවටන් කරමි සිත්සේ මම ඔබට නීති ඔබේ ආසිරි පැතුම් මගේ සැනසුමට ඇති මව්පියෝ සදා දරුවන් හට පිහිට වෙති. සම්බුද්ධ රාජ පවරං ගුණ සාගරං තං
මාරාතිරේක පවරං මුනිරාජතේජං ආදිච්ච බන්දු පවරං ගුමුදාකරං තං පාදාරවින්ද රුචිරං සිරසා නමාමි තෙරක් නැති සාගරය තරමට පවර ගුණයෙන් සරුවෙනා මාරු බලය බිඳ තුන් ලොවේ තම තේජසය නිති පතුරනා සෞසතුන් වෙත උතුම් මෙත් සිත කුළුණු ගුණයෙන් විහිදනා ඒ උතුම් සම්බුදුරදුන්ගේ පාපියුම් මම නමදිනා සදෙව්තලාවෙහි වසනා වූ දෙවියන් වෙත ඇරයුම වේවා සත්වග සුවපත් කෙරුවා වූ දහම් අසන්නට පැමිණේවා මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා සිව්බඹ විහරණ දරාගෙන තුරුලේ හොවා සෙනෙහස් ගී ගයමින් අපසනසයි පෙම් පුරාගෙන හදවත තුල දුක් ගීලිය වී ඇත එනමුදු අපදේශ බලාගෙන සිටින මවුනි පියතුමනි මාගේ ඔබ රැක ගමි දිවි පුරාමෙන සමුදුරේ දිය කඳේ තරමට ඔබේ ගුණ ලොව පැතිරිලා ආහසේ තරු කැට වගේ ලොව තුල තිබේ ඔබේ ගුණ විසිරිලා වගේ ඉරහඳ බැබලි බැබලි ඔබේ ගුණ ලොව රජ වෙලා ඒත් අද දින ඒ උතුම් ගුණ යයි ටිකෙන් ටික වියකිලා එදා වෙසක් පුර 15ක් පොහෝ දවසේ දඹදිව් තලාවේ ගයා ශීර්ෂය වෙත සඳ කිරණ කෙමෙන් කෙමෙන් ළඟා වද්දී සව් කෙලෙසුන් නසා ලෞතුරා බුද්ධත්වයට පත් අපේ බුදුරජාණන් වහන්සේ පුරා වසර 45ක් ලෝවැසි සතුන් කෙරෙහි
පතල මහා කරුණාවෙන් යුක්තව දේශනා කොට වදාළ සුවාසූ දහසක් වූ දම් කඳින් නිරතුරුව මව්පිය ගුණය වර්ණනා කරන්නට යෙදුනා. දහසකුත් කම්කටොළු මැද ජීවිතය ජයගෙන අපව ඇති දැඩි කරන අපේ ආදරණීය රත්තරන් අම්මාගේ තාත්තාගේ ගුණය ගායනා කොට කෙසේනම් නිමා කරන්නද? පළමුව අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ අපේ අම්මා තාත්තා පිළිබඳව සම්බුදුමුවින් දේශනා කළ දෑ අපි පළමුව මෙසේ විමසා බලමු. දින්නාහං භික්කවේ න සුප්පතිකාරං වදාමි මාතුච්ච පිතුච්ච. මහණෙනි, මවටද පියාටද යන දෙදෙනාට ප්‍රත්‍යුපකාර කිරීම පහසු නොවේ. සත වර්ෂාධිකයක් ජීවත්වන අයෙක් තමන්ගේ මව එක් අංශයකින්ගෙන අනෙක් අංශයෙන් පියාද දරමින් වසර 100ක් උපස්ථාන කළේ නමුදු ඔහු විසින්ම එම දෙමාපියන්ගේ සිරුරු සුවඳ සුණු ඉලීමෙන් අප්පා පිරිමැදීමෙන් සිහිල් පැන් හා උණු පැන් නැහැවීමෙන් අංග සම්බාහනයෙන් උපස්ථාන කෙරේද? එවැගේම දෙමාපියන් ඒ අංශයන් හිම සිටිමින් මල මූත්‍ර පහ කරන්නේද? එසේ වුවත් මාපියනට උපකාර කළේ හෝ ප්‍රත්‍යඋපකාර කළේ හෝ නොවේමය යනුවෙන් පිංගතුනි අපේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නට යෙදුනා. සුපතල ගුණ කාන්දින් බබලන ලෝවේයි සදා මව්පිය ගුණ ගායමි සෙනෙහස් මාලින් පුදා. ඒ ගුණ වටහාගෙන අපේ බෝ සතුන් නෙදා උවටැන් කළා මාපියනට ගුණය රඳා. ලෞතුරා සම්බුදු පදවි ප්‍රාර්ථනය කරමින් දස පෙරුමන් පිරු තවත් එකාත්ම භාවයක ඇත්කුලයක උත්පත්තිය ලබන අපේ මහබෝසතාණන් වහන්සේ ඇස් අන්ධ වූ තමන්ගේ ඇත්මවට උවටැන් කළ ආකාරය මිනිසුන් වන අපට වටිනා ආදර්ශයක්. හිමාල වනාන්තරයේ 80000ක් ඇත් පිරිසට රජුව වාසය කළ අපේ මහබෝසතාණන් වහන්සේ රජ පදවියද පසෙක දමා තමන්ගේ ඇත්මවගේ ගුණය වටහාගෙන විවිධ බාධක අභියෝග මැද තමන්ගේ අම්මාට උවටැන් කළ ආකාරය මිනිස් හදවත් සසල කරවන්නේය. මට රජ පාදවි ඕනෑ නැහැ මාගේ අම්මේ ඔබ විඳි දුක් ගැහැට දන්නේමි මගේ අම්මේ ලොව ඇතියාගනාම වස්තුව මගේ අම්මේ ඔබ හැර කවරක්ද කීව මැන මගේ අම්මේ උවටන් කරමි සිත්සේ මම ඔබට නීති ඔබේ ආසිරි පැතුම් මගේ සැනසුමට ඇති මව්පියෝ සදා දරුවන් හට පිහිට වෙති සම්බුද්ධ රාජ පවරං ගුණ සාගරං තං මාරා
තිරේක පවරං මුනි රාජ්‍ය තේජං ආදිච්ච බන්දු පවරං ගුමුදාකරං තං පාදාරවින්ද රුචිරං සිරසා නමාමි තෙරක් නැති සාගරය තරමට පවර ගුණයෙන් සරුවෙනා මාරු බලය බිඳ තුන් ලොවේ තම තේජසය නිති පතුරනා සෞසතුන් වෙත උතුම් මෙත් සිත කුළුණු ගුණයෙන් විහිදනා ඒ උතුම් සම්බුදුරදුන්ගේ පාපියුම් මම නමදිනා සදෙව්තලාවෙහි වසනා වූ දෙවියන් වෙත ඇරයුම වේවා සත්වග සුවපත් කෙරුවා වූ දහම් අසන්නට පැමිණේවා මෙත්තා කරුණා මුදිතා උපෙක්ඛා සිව්බඹ විහරණ දරාගෙන තුරුලෙහොවා සෙනෙහස් ගී ගයමින් අප සනසයි පෙම් පුරාගෙන හදවත තුල දුක් ගීලිය වී ඇත එනමුදු අප දේශ බලාගෙන සිටින මවුනි පියතුමනි මාගේ ඔබ රැක ගමි දීවි පුරාමෙන සමුදුරේ දිය කඳේ තරමට ඔබේ ගුණ ලොව පැතිරිලා ආහසේ තරු කැට වගේ ලොව තුල තිබේ ඔබේ ගුණ විසිරිලා වගේ ඉර හඳ බැබලි බැබලි ඔබේ ගුණ ලොව රජ වෙලා ඒත් අද දින ඒ උතුම් ගුණ යයි ටිකෙන් ටික වියකිලා එදා වෙසක් පුර 15ක් පොහෝ දවසේ දඹදිව් තලාවේ ගයා ශීර්ෂය වෙත සඳ කිරණ කෙමෙන් කෙමෙන් ළඟා වද්දී සව් කෙලෙසුන් නසා ලෞතුරා බුද්ධත්වයට පත් අපේ බුදුරජාණන් වහන්සේ පුරා වසර 45ක් ලෝවැසි සතුන් කෙරෙහි පතල මහා කරුණාවෙන් යුක්තව
දේශනා කොට වදාළ සුවාසූ දහසක් වූ දම් කඳින් නිරතුරුව මව්පිය ගුණය වර්ණනා කරන්නට යෙදුනා. දහසකුත් කම්කටොළු මැද ජීවිතය ජයගෙන අපව ඇති දැඩි කරන අපේ ආදරණීය රත්තරන් අම්මාගේ තාත්තාගේ ගුණය ගායනා කොට කෙසේනම් නිමා කරන්නද? පළමුව අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ අපේ අම්මා තාත්තා පිළිබඳව සම්බුදුමුවින් දේශනා කළ දෑ අපි පළමුව මෙසේ විමසා බලමු. දින්නාහං භික්කවේ න සුප්පතිකාරං වදාමි මාතුච්ච පිතුච්ච. මහණෙනි, මවටද පියාටද යන දෙදෙනාට ප්‍රත්‍යුපකාර කිරීම පහසු නොවේ. සත වර්ෂාධිකයක් ජීවත්වන අයෙක් තමන්ගේ මව එක් අංශයකින්ගෙන අනෙක් අංශයෙන් පියාද දරමින් වසර 100ක් උපස්ථාන කළේ නමුදු ඔහු විසින්ම එම දෙමාපියන්ගේ සිරුරු සුවඳ සුණු ඉලීමෙන් අප්පා පිරිමැදීමෙන් සිහිල් පැන් හා උණු පැන් නැහැවීමෙන් අංග සම්බාහනයෙන් උපස්ථාන කෙරේද? එවැගේම දෙමාපියන් ඒ අංශයන් හිම සිටිමින් මල මූත්‍ර පහ කරන්නේද? එසේ වුවත් මාපියනට උපකාර කළේ හෝ ප්‍රත්‍යඋපකාර කළේ හෝ නොවේමය යනුවෙන් පිංගතුනි අපේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නට යෙදුනා. සුපතල ගුණ කාන්දින් බබලන ලෝවේයි සදා මව්පිය ගුණ ගායමි සෙනෙහස් මාලින් පුදා. ඒ ගුණ වටහාගෙන අපේ බෝ සතුන් නෙදා උවටන් කළා මාපියනට ගුණය රඳා. ලෞතුරා සම්බුදු පදවි ප්‍රාර්ථනය කරමින් දස පෙරුමන් පිරු තවත් එකාත්ම භාවයක ඇත්කුලයක උත්පත්තිය ලබන අපේ මහබෝසතාණන් වහන්සේ ඇස් අන්ධ වූ තමන්ගේ ඇත්මවට උවටැන් කළ ආකාරය මිනිසුන් වන අපට වටිනා ආදර්ශයක්. හිමාල වනාන්තරයේ 80000ක් ඇත් පිරිසට රජුව වාසය කළ අපේ මහබෝසතාණන් වහන්සේ රජ පදවියද පසෙක දමා තමන්ගේ ඇත්මවගේ ගුණය වටහාගෙන විවිධ බාධක අභියෝග මැද තමන්ගේ අම්මාට උවටැන් කළ ආකාරය මිනිස් හදවත් සසල කරවන්නේය. මට රජ පාදවි ඕනෑ නැහැ මාගේ අම්මේ ඔබ විඳි දුක් ගැහැට දන්නේමි මාගේ අම්මේ ලොව ඇති යාගනාම වස්තුව මාගේ අම්මේ ඔබ හැර කවරක්ද කීව මැන මාගේ අම්මේ උවටන් කරමි සිත්සේ මම ඔබට නීති ඔබේ ආසිරි පැතුම් මාගේ සැනසුමට ඇති මව්පියෝ සදා දරුවන් හට පිහිට වෙති. සම්බුද්ධ රාජ පවරං ගුණ සාගරං තං මාරාතිරේක
පවරං මුනි රාජ්‍යතේජං ආදිච්ච බන්දු පවරං ගුමුදාකරං තං පාදාරවින්ද රුචිරං සිරසා නමාමි තෙරක් නැති සාගරය තරමට පවර ගුණයෙන් සරුවෙනා මාරු බලය බිඳ තුන් ලොවේ තම තේජසය නිති පතුරනා සෞසතුන් වෙත උතුම් මෙත් සිත කුළුණු ගුණයෙන් විහිදනා ඒ උතුම් සම්බුදුරදුන්ගේ පාපියුම් මම නමදිනා සදෙව්තලාවෙහි වසනා වූ දෙවියන් වෙත ඇරයුම වේවා සත්වග සුවපත් කෙරුවා වූ දහම් අසන්නට පැමිණේවා මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා සිව්බඹ විහරණ දරාගෙන තුරුලේ හොවා සෙනෙහස් ගී ගයමින් අප සනසයි පෙම් පුරාගෙන හදවත තුල දුක් ගීලිය වී ඇත එනමුදු අප දේශ බලාගෙන සිටින මවුනි පියතුමනි මාගේ ඔබ රැක ගමි දිවි පුරාමෙන සමුදුරේ දිය කඳේ තරමට ඔබේ ගුණ ලොව පැතිරිලා ආහසේ තරු කැට වගේ ලොව තුල තිබේ ඔබේ ගුණ විසිරිලා වගේ ඉරහඳ බැබලි බැබලි ඔබේ ගුණ ලොව රජ වෙලා ඒත් අද දින ඒ උතුම් ගුණ යයි ටිකෙන් ටික වියකිලා එදා වෙසක් පුර 15ක් පොහෝ දවසේ දඹදිව් තලාවේ ගයා ශීර්ෂය වෙත සඳ කිරණ කෙමෙන් කෙමෙන් ළඟා වද්දී සව් කෙලෙසුන් නසා ලෞතුරා බුද්ධත්වයට පත් අපේ බුදුරජාණන් වහන්සේ පුරා වසර 45ක් ලෝවැසි සතුන් කෙරෙහි පතල මහා කරුණාවෙන් යුක්තව දේශනා කොට වදාළ
ස්වාසූ දහසක් වූ දම් කඳින් නිරතුරුව මව්පිය ගුණය වර්ණනා කරන්නට යෙදුනා. දහසකුත් කම්කටොළු මැද ජීවිතය ජයගෙන අපව ඇති දැඩි කරන අපේ ආදරණීය රත්තරන් අම්මාගේ තාත්තාගේ ගුණය ගායනා කොට කෙසේනම් නිමා කරන්නද? පළමුව අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ අපේ අම්මා තාත්තා පිළිබඳව සම්බුදුමුවින් දේශනා කළ දෑ අපි පළමුව මෙසේ විමසා බලමු. දින්නාහං භික්කවේ න සුප්පතිකාරං වදාමි මාතුච්ච පිතුච්ච. මහණෙනි, මවටද පියාටද යන දෙදෙනාට ප්‍රත්‍යුපකාර කිරීම පහසු නොවේ. සත වර්ෂාධිකයක් ජීවත්වන අයෙක් තමන්ගේ මව එක් අංශයකින්ගෙන අනෙක් අංශයෙන් පියාද දරමින් වසර 100ක් උපස්ථාන කළේ නමුදු ඔහු විසින්ම එම දෙමාපියන්ගේ සිරුරු සුවඳ සුණු ඉලීමෙන් අප්පා පිරිමැදීමෙන් සිහිල් පැන් හා උණු පැන් නැහැවීමෙන් අංග සම්බාහනයෙන් උපස්ථාන කෙරේද? එවැගේම දෙමාපියන් ඒ අංශයන් හිම සිටිමින් මල මූත්‍ර පහ කරන්නේද? එසේ වුවත් මාපියනට උපකාර කළේ හෝ ප්‍රත්‍යඋපකාර කළේ හෝ නොවේමය යනුවෙන් පිංවතුනි අපේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නට යෙදුනා. සුපතල ගුණ කාන්දින් බබලන ලෝවේයි සදා මව්පිය ගුණ ගායමි සෙනෙහස් මාලින් පුදා. ඒ ගුණ වටහාගෙන අපේ බෝ සතුන් නෙදා උවටැන් කළා මාපියනට ගුණය රඳා. ලෞතුරා සම්බුදු පදවි ප්‍රාර්ථනය කරමින් දස පෙරුමන් පිරු තවත් එකාත්ම භාවයක ඇත්කුලයක උත්පත්තිය ලබන අපේ මහබෝසතාණන් වහන්සේ ඇස් අන්ධ වූ තමන්ගේ ඇත්මවට උවටැන් කළ ආකාරය මිනිසුන් වන අපට වටිනා ආදර්ශයක්. හිමාල වනාන්තරයේ 80000ක් ඇත් පිරිසට රජුව වාසය කළ අපේ මහබෝසතාණන් වහන්සේ රජ පදවියද පසෙක දමා තමන්ගේ ඇත්මවගේ ගුණය වටහාගෙන විවිධ බාධක අභියෝග මැද තමන්ගේ අම්මාට උවටැන් කළ ආකාරය මිනිස් හදවත් සසල කරවන්නේය. මට රජ පාදවි ඕනෑ නැහැ මාගේ අම්මේ ඔබ විඳි දුක් ගැහැට දන්නේමි මාගේ අම්මේ ලොව ඇති යාගනාම වස්තුව මාගේ අම්මේ ඔබ හැර කවරක්ද කීව මැන මාගේ අම්මේ උවටන් කරමි සිත්සේ මම ඔබට නීති ඔබේ ආසිරි පැතුම් මාගේ සැනසුමට ඇති මව්පියෝ සදා දරුවන් හට පිහිට වෙති. සම්බුද්ධ රාජ පවරං ගුණ සාගරං තං මාරාතිරේක
පවරං මුනිරාජතේජං ආදිච්ච බන්දු පවරං ගුමුදාකරං තං පාදාරවින්ද රුචිරං සිරසා නමාමි තෙරක් නැති සාගරය තරමට පවර ගුණයෙන් සරුවෙනා මාරු බලය බිඳ තුන් ලොවේ තම තේජසය නිති පතුරනා සෞසතුන් වෙත උතුම් මෙත් සිත කුළුණු ගුණයෙන් විහිදනා ඒ උතුම් සම්බුදුරදුන්ගේ පාපියුම් මම නමදිනා සදෙව්තලාවෙහි වසනා වූ දෙවියන් වෙත ඇරයුම වේවා සත්වග සුවපත් කෙරුවා වූ දහම් අසන්නට පැමිණේවා මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා සිව්බඹ විහරණ දරාගෙන තුරුලේ හොවා සෙනෙහස් ගී ගයමින් අප සනසයි පෙම් පුරාගෙන හදවත තුල දුක් ගීලිය වී ඇත එනමුදු අප දේශ බලාගෙන සිටින මවුනි පියතුමනි මාගේ ඔබ රැක ගමි දිවි පුරාමෙන සමුදුරේ දිය කඳේ තරමට ඔබේ ගුණ ලොව පැතිරිලා ආහසේ තරු කැට වගේ ලොව තුල තිබේ ඔබේ ගුණ විසිරිලා වගේ ඉර හඳ බැබලි බැබලි ඔබේ ගුණ ලොව රජ වෙලා ඒත් අද දින ඒ උතුම් ගුණ යයි ටිකෙන් ටික වියකිලා එදා වෙසක් පුර 15ක් පොහෝ දවසේ දඹදිව් තලාවේ ගයා ශීර්ෂය වෙත සඳ කිරණ කෙමෙන් කෙමෙන් ළඟා වද්දී සව් කෙලෙසුන් නසා ලෞතුරා බුද්ධත්වයට පත් අපේ බුදුරජාණන් වහන්සේ පුරා වසර 45ක් ලෝවැසි සතුන් කෙරෙහි පතල මහා කරුණාවෙන් යුක්තව දේශනා කොට වදාළ
සුවාසූ දහසක් වූ දම් කඳින් නිරතුරුව මව්පිය ගුණය වර්ණනා කරන්නට යෙදුනා. දහසකුත් කම්කටොළු මැද ජීවිතය ජයගෙන අපව ඇති දැඩි කරන අපේ ආදරණීය රත්තරන් අම්මාගේ තාත්තාගේ ගුණය ගායනා කොට කෙසේනම් නිමා කරන්නද? පළමුව අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ අපේ අම්මා තාත්තා පිළිබඳව සම්බුදුමුවින් දේශනා කළ දෑ අපි පළමුව මෙසේ විමසා බලමු. දින්නාහං භික්කවේ න සුප්පතිකාරං වදාමි මාතුච්ච පිතුච්ච. මහණෙනි, මවටද පියාටද යන දෙදෙනාට ප්‍රත්‍යුපකාර කිරීම පහසු නොවේ. සත වර්ෂාධිකයක් ජීවත්වන අයෙක් තමන්ගේ මව එක් අංශයකින්ගෙන අනෙක් අංශයෙන් පියාද දරමින් වසර 100ක් උපස්ථාන කළේ නමුදු ඔහු විසින්ම එම දෙමාපියන්ගේ සිරුරු සුවඳ සුණු ඉලීමෙන් අප්පා පිරිමැදීමෙන් සිහිල් පැන් හා උණු පැන් නැහැවීමෙන් අංග සම්බාහනයෙන් උපස්ථාන කෙරේද? එවැගේම දෙමාපියන් ඒ අංශයන් හිම සිටිමින් මල මූත්‍ර පහ කරන්නේද? එසේ වුවත් මාපියනට උපකාර කළේ හෝ ප්‍රත්‍යඋපකාර කළේ හෝ නොවේමය යනුවෙන් පිංගතුනි අපේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නට යෙදුනා. සුපතල ගුණ කාන්දින් බබලන ලෝවේයි සදා මව්පිය ගුණ ගායමි සෙනෙහස් මාලින් පුදා. ඒ ගුණ වටහාගෙන අපේ බෝ සතුන් නෙදා උවටන් කළා මාපියනට ගුණය රඳා. ලෞතුරා සම්බුදු පදවි ප්‍රාර්ථනය කරමින් දස පෙරුමන් පිරු තවත් එකාත්ම භාවයක ඇත්කුලයක උත්පත්තිය ලබන අපේ මහබෝසතාණන් වහන්සේ ඇස් අන්ධ වූ තමන්ගේ ඇත්මවට උවටැන් කළ ආකාරය මිනිසුන් වන අපට වටිනා ආදර්ශයක්. හිමාල වනාන්තරයේ 80000ක් ඇත් පිරිසට රජුව වාසය කළ අපේ මහබෝසතාණන් වහන්සේ රජ පදවියද පසෙක දමා තමන්ගේ ඇත්මවගේ ගුණය වටහාගෙන විවිධ බාධක අභියෝග මැද තමන්ගේ අම්මාට උවටැන් කළ ආකාරය මිනිස් හදවත් සසල කරවන්නේය. මට රජ පදවි ඕනෑ නැහැ මාගේ අම්මේ ඔබ විඳි දුක් ගැහැට දන්නේමි මගේ අම්මේ ලොව ඇතියාගනාම වස්තුව මගේ අම්මේ ඔබ හැර කවරක්ද කිව මැන මගේ අම්මේ උවටන් කරමි සිත්සේ මම ඔබට නීති ඔබේ ආසිරි පැතුම් මගේ සැනසුමට ඇති මව්පියෝ සදා දරුවන් හට පිහිට වෙති. සම්බුද්ධ රාජ පවරං ගුණ සාගරං තං මාරාතිරේක පවරං
මුනිරාජතේජං ආදිච්ච බංදු පවරං ගුමුදාකරං තං පාදාරවින්ද රුචිරං සිරසා නමාමි තෙරක් නැති සාගරය තරමට පවර ගුණයෙන් සරුවෙනා මාරු බලය බිඳ තුන් ලොවේ තම තේජසය නිති පතුරනා සෞසතුන් වෙත උතුම් මෙත් සිත කුළුණු ගුණයෙන් විහිදනා ඒ උතුම් සම්බුදුරදුන්ගේ පාපියුම් මම නමදිනා සදෙව්තලාවෙහි වසනා වූ දෙවියන් වෙත ඇරයුම වේවා සත්වග සුවපත් කෙරුවා වූ දහම් අසන්නට පැමිණේවා මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා සිව්බඹ විහරණ දරාගෙන තුරුලේ හොවා සෙනෙහස් ගී ගයමින් අපසනසයි පෙම් පුරාගෙන හදවත තුල දුක් ගීලිය වී ඇත එනමුදු අපදේශ බලාගෙන සිටින මවුනි පියතුමනි මාගේ ඔබ රැක ගමි දිවි පුරාමෙන සමුදුරේ දිය කඳේ තරමට ඔබේ ගුණ ලොව පැතිරිලා ආහසේ තරු කැට වගේ ලොව තුල තිබේ ඔබේ ගුණ විසිරිලා වගේ ඉරහඳ බැබලි බැබලි ඔබේ ගුණ ලොව රජ වෙලා ඒත් අද දින ඒ උතුම් ගුණ යයි ටිකෙන් ටික වියකිලා එදා වෙසක් පුර 15ක් පොහෝ දවසේ දඹදිව් තලාවේ ගයා ශීර්ෂය වෙත සඳ කිරණ කෙමෙන් කෙමෙන් ළඟා වද්දී සව් කෙලෙසුන් නසා ලෞතුරා බුද්ධත්වයට පත් අපේ බුදුරජාණන් වහන්සේ පුරා වසර 45ක් ලෝවැසි සතුන් කෙරෙහි පතල මහා කරුණාවෙන් යුක්තව දේශනා කොට වදාළ සුවාසූ දහසක් වූ දම් කඳින් නිරතුරුව
මව්පිය ගුණය වර්ණනා කරන්නට යෙදුනා. දහසකුත් කම්කටොළු මැද ජීවිතය ජයගෙන අපව ඇති දැඩි කරන අපේ ආදරණීය රත්තරන් අම්මාගේ තාත්තාගේ ගුණය ගායනා කොට කෙසේනම් නිමා කරන්නද? පළමුව අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ අපේ අම්මා තාත්තා පිළිබඳව සම්බුදුමුවින් දේශනා කළ දෑ අපි පළමුව මෙසේ විමසා බලමු. දින්නාහං භික්කවේ න සුප්පතිකාරං වදාමි මාතුච්ච පිතුච්ච. මහණෙනි, මවටද පියාටද යන දෙදෙනාට ප්‍රත්‍යුපකාර කිරීම පහසු නොවේ. 7 වර්ෂාධිකයක් ජීවත්වන අයෙක් තමන්ගේ මව එක් අංශයකින්ගෙන අනෙක් අංශයෙන් පියාද දරමින් වසර 100ක් උපස්ථාන කළේ නමුදු ඔහු විසින්ම එම දෙමාපියන්ගේ සිරුරු සුවඳ සුණු ඉලීමෙන් අත්පා පිරිමැදීමෙන් සිහිල් පැන් හා උණු පැන් නැහැවීමෙන් අංග සම්බාහනයෙන් උපස්ථාන කෙරේද? එවැගේම දෙමාපියන් ඒ අංශයන් හිම සිටිමින් මල මූත්‍ර පහ කරන්නේද? එසේ වුවත් මාපියනට උපකාර කළේ හෝ ප්‍රත්‍යඋපකාර කළේ හෝ නොවේමය යනුවෙන් පිංගතුනි අපේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නට යෙදුනා. සුපතල ගුණ කාන්දින් බබලන ලෝවේයි සදා මව්පිය ගුණ ගායමි සෙනෙහස් මාලින් පුදා. ඒ ගුණ වටහාගෙන අපේ බෝ සතුන් නෙදා උවටැන් කළා මාපියනට ගුණය රඳා. ලෞතුරා සම්බුදු පදවි ප්‍රාර්ථනය කරමින් දස පෙරුමන් පිරු තවත් එකාත්ම භාවයක ඇත්කුලයක උත්පත්තිය ලබන අපේ මහබෝසතාණන් වහන්සේ ඇස් අන්ධ වූ තමන්ගේ ඇත්මවට උවටැන් කළ ආකාරය